හදමුද රස චිකන් බ්ලැක් කරි එකක්. එන්නකො එහෙනම් ඔන්න එකතු කරගත්ත පැදපු මිරිස් කුඩු 3-5 කුඩු මේස ඇඳි 3ක්. කා කුඩු මේස හැන්දක්. ගම්මිරිස් මේස හැන්දක්. ඔරිගානෝ ටිකක්. ලුණු කුඩු මේස ඇඳි එකමාරක්. අනමු මික්ස් වෙල්. ඔන්න ඉතින් අපේ නංගිගේ වැඩේ මේක හොඳට අනා ගන්න එක. ඔන්න තිබ්බ භාජනයක්. මේකට දානවා තෙල් මේස හැඳි 2ක්. තෙල් ටික රත් වෙද්දී දැම්ම මේකට අබ ටිකක්. අපේ චූටිට පොඩි පිස්සුවක් තියෙනවා හැම කෑමටම අබ දාන. ඒක අත්‍යවශ්‍ය නැහැ. ඔන්න උළුහල් ටිකක් දැම්මා. ඊට පස්සේ සුදු ලුණු ටික දාලා රන්වන් පාට වෙනකම් බැද ගන්න. දැන් නම් ඉතින් මාර සුවඳයි. ලුණු ටිකත් එහෙමයි. බැදෙද්දි සුවඳ එනවා. ලස්සන රන්වන් පාටට එනවා. ඔන්න එකතු කරගත්ත බේලී කුරුඳු එනසාල් කරාබ්නටි තියෙන සුකුරුත්තන් ඔක්කොම. ඒකටම කරපිංච සේර රම්පේ ටික දාලා මිරිස් කුඩු තේ හැඳි 3ක් විතර දාලා මේක බැදෙන්න දුන්නා. තේ හැඳි නෙවෙයි ළමයි. මේස හැඳි 3ක් හොඳේ. පොඩි මිස්ටේක්ස් වෙනවනේ. දැන් ඉතින් චිකන් එක දාගන්න. දාලා හොඳට කලවම් කරගන්න තමයි තියෙන්නේ. පේනවනේ. අපේ කෙනා ඉතින් මේක දාගෙන අනනවා. දැන් ඉතින් චිකන් එක වැහෙන ගන්න වතුර දාගෙන ළමයි විනාඩි 10ක් විතර නට ඉන්නේ නැතුම් පැත්තකටලා බලාගෙන චිකන් එක නටනකම්. චිකන් එක ඉතින් වෙලාවක් දෙන්න එපා. නැත්නම් අමුයෙන් කලබඩේ අමාරු හදා ගන්න බෑනේ. දැන් ඉතින් අපේ චුට්ටි මේක ළඟට වෙලා නට ඉන්නවා චිකන් එක ඉදනකම් කියලා. හොඳ වෙලාවට මේ උයන භාජනේ විතරක් පේන්නේ. එයාගේ නටුන් දැක්කනම් ඔය අයලට එපා වෙනවා. දැන් චිකන් එක ඉදිලා ඉවරයි. අපි රස බලමු. පේනව නේද? චිකන් කරි එකේ ලස්සන. මාර රසයි ළමයි.